යාළුවනේ. ඉතින් කට්ටිය සැපේ ඉන්නවා කියලා හිතනවා සැපේ. දුක හිතන නිවුස් එකක් ගෙනාවා. නිවුස් එක තමයි ඉතින් මේ අපේ රටේ කොල්ලොන්ට කොල්ලෝ ගහන්න වෙන සීන් එකක් තියෙන්නේ. එහෙම කියද්දි ඇත්තටම මේ වරදවා හිතන්න එපා. මේ නිවුස් එක ඇත්තටම දුක හිතන නිවුස් එකක්. අපේ රටේ නොවිය යුතු දෙයක් මේක. මොකක්ද දන්නවද නිවුස් එක? අපේ රටේ වියලි කලාපය තුල තරුණයන් ලාබාල තරුණයන් විවාහවීමේදී වැඩි ප්‍රවණතාවයක් වයෝවෘද්ධ පුද්ගලයන් සමග විවාහවීමට වැඩි ප්‍රවණතාවයකට ලක්වෙනවා කියලා තමයි මේ නිවුස් එකේ තියෙන්නේ. ඉතින් අපි දන්නවා අවුරුදු 16 17 18 වගේ කෙල්ලෝ අවුරුදු 45න් වැඩි පිරිමිත් සමග ධනයක් හිමි යම්කිසි ධනයක් තියෙන සල්ලි භාගේ තියෙන පිරිමිත් එක්කම විවාහ වීමට වැඩි ප්‍රවණතාවයකට පහුගිය කාලේ ලක් වෙලා තියෙනවා කියලා කියනවා. මේක කියන්නේ ඉතින් මේ සුවේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය කලාපීටිස් මහත්තයා තමයි මේ කතාව කියන්නේ. මෙයාලා කරපු පරීක්ෂණ වලින් සමාජ දත්තත් එක්කන් තමයි මේක කියන්නේ. ඒ වගේම තමයි මේ ඔය උතුරු මැද නැගෙන හිර අපි දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව අම්පාර ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල තරුණියන් වැඩි ප්‍රමාණයක් තමයි මේ කොළඹ තියෙන සම්බාහන මධ්‍යස්ථාන. ඒ කියන්නේ ඉස්පා වගේ දේවල් වල වැඩ කරන්නේ මේ වියලි කලාපයේ තරුණියන් කියලා තමයි. වැඩි පිරිසක් වියලි කලාපයේ තරුණියන් කියලා තමයි මේ කලාපීටිස් මහත්තයා පවසන්නේ. ඉතින් අපි දන්නවා අපේ රටේ වියලි කලාපයේ ආර්ථික ප්‍රශ්නත් එක්කන් අපේ රටේ තරුණියන් මේ වගේ දේවල් වලට යන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි දන්නවා මේ වගේ දේවල් සමාජයෙන් නැති කරන්න ඕන. ආදරය පදනම් කරගෙන තමයි විවාහය වෙන්නේ. ඉතින් ආර්ථිකය පදනම් කරගෙන විවාහය වෙනවා කියන්නේම සමාජ ඛේදවාචකයක්. ඉතින් ඕක තමයි තත්ත්වේ. ඉතින් මේ කලාපීටිස් මහත්තයා පවසන විදිහට අපේ රටේ කෙල්ලෝ කොල්ලොන්ට නෙවෙයි ආකර්ෂණය වෙන්නේ. සල්ලි වලට සල්ලි තියෙන වැඩිහිටි පිරිමින්ට. ඉතින් එතරම් ඛේදවාචකයක් තියෙනවා. ඒ වගේම තමයි වියලි කලාපය තුල සමලිංගික සමතතාව වැඩි වෙලා තියෙනවා. සමලිංගික සමතතාවත් වැඩි වෙලා තියෙනවා. ඒ ගැන අපි අදහස් පළ නොකරමු. සමලිංගික සමතතාව ගැන මොකද ඒ ගැන අපිට විවාදයක් තියෙනවා සමාජය තුල. ඉතින් අරක ඛේදවාචකයක්. වැඩිහිටි පිරිමින් සමග වැඩිහිටි පිරිමි තරහ වෙන්න එපා මගෙත් දැන්. හැබැයි බාල තරුණයන් වැඩිහිටි පිරිමින් සමග විවාහ වීම සමාජ ඛේදවාචකයක් සහ කොල්ලොන්ට කොල්ලෝ ගහන්න වෙන සීන් එක.